මම මිහිරාණි දුලාංජලි මගේ ගම දෙහිඅත්ත කඩ්ඩිය ශ්‍රී ලංකා දුෂ්‍යාභාවිත ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව විදිහට තමයි මම කටයුතු කරන්නේ. ඉතින් ඇත්තට මේ ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතින් අපේ ටීම් එක ගැන කිව්වොත් B2 B3 B1 B2 B3 යටතේ තමයි කාණ්ඩ තුනක් යටතේ තමයි සෙල්ලම් කරන්නේ. B1 ක්‍රීඩිකාවන් 4ක් සහ B2 ක්‍රීඩිකාවන් 3ක් ඒත් එක්කම B3 ක්‍රීඩිකාවන් 4ක් වශයෙන් තමයි කණ්ඩායමට ඇතුළත් කරගන්නේ. අපේ සංචිතය ගත්තොත් ඇත්තටම අපිට මේක සංචිතය ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. අපේ සංචිතයේ ක්‍රීඩිකාවන්ගේ ගොඩක් හැකියාවන් තියෙනවා. ඒත් එක්කම අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේ තරඟාවලිය ජයග්‍රහණය කරන්න. තරඟ 3ක් ජයග්‍රහණය කරලා අවසන් මහ තරගයකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා මේකට අපිට ශක්තියක් වෙයි කියලා. ලංකාව තුල තිබෙන තරඟාවලිය සඳහා ඔයාලා අපිට සපෝට් කරන්න එයි කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ සහයෝගය ගත්තොත් එහෙම ශ්‍රී ලංකා දුෂ්‍යාභාවිත මේ ක්‍රිකට් සංගමේ සභාපතිතුමා අපට ගොඩක් සහයෝගයක් දුන්නා. ඒත් එක්කම ලේකම්තුමා සහ සභාපතිතුමා ඇතුළු ඒ දෙදෙනාගේ කැපකිරීම තුල තමයි අපිට මේක අවස්ථාවක් උදා වුණේ. ඒත් එක්කම ප්‍රධාන පුහුණුකරු නිලංග කන්දේක මහතා අපිට පුහුණු කටයුතු හොඳින් කරගෙන ගියා. සර්ගේ කැපවීම තුල තමයි අපි අද මේ තැන ඉන්නේ. දැන් අද ඔක්කොම ශ්‍රී ලංකා ජර්සියක් තමයි ඇඳගෙන මොන වගේ හැඟීමක්ද ඇතිවෙන්නේ ශ්‍රී ලංකා ජර්සියක් බෝඩ් ආයතනයේ ලබා දුන්නා මොන වගේ හැඟීමක්ද ඇතිවෙන්නේ? ඉතින් අපි මේ වගේ අවස්ථාවක් අපිට ලැබෙන්නේ අඩුවෙන්. ඉතින් අපි හිතනවා මේ අවස්ථාව අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ලංකා සයිසීමේ කණ්ඩායම නායක මම අද සහභාගී වුණා ශ්‍රී ලංකා කාන්තා දුෂ්‍යාභාවිත කණ්ඩායම පිටත් වෙනවා ලෝක ශ්‍රෝතාවලිය සඳහා ඉන්දියාව බලා. ඉතින් මට අවස්ථාවක් ලැබුණා ක්‍රීඩිකාවන් සමග කතා කරලා උන්ගේ ගමනට පෙර සහභාගී වෙන්න. ඉතින් මම හිතනවා මේ ක්‍රීඩිකාවන් ලොකු දුර ගමනක් ඇවිල්ලා මේ පිටත් වෙන මොහොතේ මම හිතන්නේ ආවම තරග ජයග්‍රහණය කළාම ගොඩ දෙනෙක් පිළිගන්න එකතු කරන්න මම හිතන්නේ මේ අවස්ථාව තමයි ඒ කට්ටියට අපි ධෛර්යය දෙන්න ඕනේ. තරගය පටන් ගන්න වෙලාවේ තරගය ඒ කට්ටිය කරන වෙලාවේ තමයි ඉන්න ඕනේ. දිනලාම නෙවෙයි අපි ඉන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ ක්‍රීඩිකාවන්ට අපි හැමෝම සහභාගීත්වය දෙන්න ඕනේ. මේකට ගොඩක් මම හිතන්නේ මාධ්‍ය මේ සාදා ලොකු පබ්ලිසිටිකුත් දෙන්න ඕනේ මේ ක්‍රීඩිකාවන්ට. ඉතින් මම විශ්වාස කරනවා මේ ක්‍රීඩිකාවන් තරගයේ ජයග්‍රහණය කළා ලංකාවට ලොකු කුසලනේ අරන් එයි කියලා. ඉතින් හැමදෙනාටම ක්‍රීඩිකාවන්ට සහ සීම ඔෆිෂියල්ස්ලට මම සුදුපත් වෙනවා. මම සුදේශ් තරංග ශ්‍රී ලංකා දෘශ්‍යාභාවිත ක්‍රිකට් සංගමේ සභාපති. අපේ අද දිනේ සූදානම් වන්නේ නොවැම්බර් මාසේ 11 වෙනි දින ලෝකයේ ප්‍රථම වතාවට දෘශ්‍යාභාවිත කාන්තාවක් පන්දුව අතට අරගෙන ලෝක කුසලානයකට තරඟ වදින්න මුල පුරන දවස. අපි කාණ්ඩ තුනක් ඔස්සේ B1 සම්පූර්ණ දෘශ්‍යාභාවිත, B2 ඉතාමත් සුළු පෙනුමක් තියෙන, B3 සාමාන්‍යයෙන් අඩ්මීටර් 6ක වගේ දුරක් පෙනෙන ක්‍රීඩිකාවන් 11 දෙනෙක්ගෙන් සමන්විතව පන්දුවාර 20/20 පළමු ලෝක කුසලාන තරඟාවලියට තමයි අපි සහභාගී වෙන්නේ. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, නේපාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ සහභාගී වෙනවා. නොවැම්බර් මාසයේ 11 වෙනි දින සමාරම්භක උළෙල ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන අතර නොවැම්බර් මාස 15 සිට නොවැම්බර් මාස 23 වන දින අවසාන මහා තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. මම විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන අපගේ සියලුම ක්‍රීඩා ලෝලී සියලුම දෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා නොවැම්බර් මාස 15 වන දින සිට නොවැම්බර් මාස 20 වෙනි දින දක්වා කටුනායක BOI ක්‍රීඩාංගණයේදී 22-23 අවසන් පූර්ව තරග සහ අවසාන මහා තරගය කොළඹ සරා ඕවල් තරඟ බිමේදී පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අද දිනේදී
ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය නිල ඇඳුම් අපගේ ගෝඩන් පුද්ගලික සමාගමේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරව අප වෙත ලබා දෙනවා. විශේෂයෙන්ම එතුමන් ඇතුළුව අප ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා දුන් ඔබ සියලු දෙනාටත් විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන ඔබ සියලු දෙනාගෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි පිරිමි ලෝක කුසලාන තරඟාවලියේදී මේ වෙද්දී කැටගරි කාණ්ඩ දෙකේම තුන්වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. මම විශ්වාස කරනවා තදින්ම අවසාන මහා තරඟයට අපගේ කාන්තා තරඟයට අපේ කාන්තා කණ්ඩායමට සහභාගී වෙන්නේ ශක්තිය තියෙනවා කියන. ඒ සඳහා ඔබ ආශිර්වාද කරන්න, ඔබගේ ශක්තිය ලබා දෙන්න, අපගේ ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සහ ඒ අවශ්‍ය සියලු දේ වෙනුවෙන්. මේ වෙන මුකුත් නිසා නෙමෙයි, ඔබ ක්‍රීඩාව තුළින් බලාපොරොත්තු වන්නේ තෘප්තිය, සතුට, වින්දනය. ඒ දෙයම තමයි අපගේ කණ්ඩායමත් ඔබ වෙත ලබා දෙන්නේ. ඒ සතුට විඳ ගන්න රටේ සිංහ දජය ලෝකයේ හැමේ බොහොම ගුවනේ ලෙල දෙන්න ඔබත් එකතු වෙන්න. මට ශාන් බුද්ධික ගල්හිනගේ ගෝල්න ආයතනයේ අධ්‍යක්ෂය. අපේ ආයතනය ඉතාමත් සන්තෝෂ වෙනවා CSR ප්‍රොජෙක්ට් එකක් විදිහට අපේ බ්ලයින්ඩ් ක්‍රිකට් ටීම් එකට ශ්‍රී ලංකා සහයෝගය ලබා දීම ලැබීම ගැන. තවද මම බලාපොරොත්තු වෙනවා අපගේ කන්ට්‍රි ෆ්ලෑග් එකට අපේ සහෝදර නංගිලා ජයග්‍රහණය ලැබෙන 23 වෙනිදා අපිට ලබා දෙයි කියලා. තවත් සියලු ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කරනවා අපේ මේ කණ්ඩායමට සහයෝගය දැක්වීමට කටුනායක එම ක්‍රීඩාංගණයටත් ෆයිනල් මැච් එක තියෙන පිසරහ ක්‍රීඩාංගණයට 23 වෙනිදාට පැමිණලා අපේ නංගිලාට සහෝදරයන්ට ජයග්‍රහණයට අවශ්‍ය කරන මානසික ශක්තිය ලබා දෙන්න